සදා මෙතුම් සරණේ එනම් ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමාලා අපි ආදරණීය කිස්සි සර් මට ආරාධනා කරපු මගේ හිතවත් මිත්‍රයා ඇතුළු අපේ ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාගෙන් ආදරණීය දරුදරියන්ගෙන් අවසරයි. ඉතින් කලාකාරයෙකු හැටියට මට හරිම සතුටුයි. මමත් මේ පාසල් වේදිකාවකින් කලා ශ්‍රේෂ්ඨයට පානගපු කලාකරුවෙක්. ඉතින් අපේ විද්‍යාලය තමයි තෝලංගම ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය. ඉතින් මේ පාසලේ මේ වගේ වේදිකාව උඩ මම මුලින්ම රංගපෑවේ නරියෙකුගේ චරිතයක්. වලිගයක් දාගෙන කන් දෙකක් දාගෙන නරියෙකුගේ චරිතයක් රංගපෑවා. ඉතින් ඒ අවස්ථාව මට උදා කරලා දුන්නේ මගේ ආදරණීය ගුරුතුමා සෝමරත්න රිදියබාන සර්. එතුමා සිංහල ගුරුවරයෙක්, ඒ වගේම නාට්‍ය ආරංකලා ගුරුවරයෙක්. එතකොට එතනින් ලැබපු පන්නරයත් එක්ක තමයි මම ප්‍රසංග වේදිකාව, ඒ වගේම වීදි නාට්‍ය, වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමාව කියන මාධ්‍ය මට ජය ගන්න අවස්ථාව ලැබුණේ. ඉතින් ඔබ වගේම මමත් ඒ කාලේ පාසලේ යුනිෆෝම් එක ඇඳගෙන අයිනකට වෙලා හිටපු කොල්ලෙක්. පොඩි කොල්ලෙක් උස නැහැ. ඉතින් අපිට වඩා දැවන්ත අය හිටියා අපි ඉදිරියේ. ඒගොල්ලෝ අර සාන්ත සර් කියපු විදිහට හාව වේගෙන් දිව්වා. දුවලා අති වැටුණා. හැබැයි මම කිව්වා වගේ ඉබ්බෙක් වගේ තමයි හිටියේ. මට එච්චර හදිස්සියක් තිබුණේ නැහැ. හැබැයි මගේ ඉලක්ක ගැන මට අවබෝධයක් තිබුණා. අධීරෙන් අධීර මගේ අධ්‍යාපන සූසුකම් ටිකත් මම සපුරගෙන මගේ මේ ශ්‍රේෂ්ඨයේ ගමනට අවශ්‍ය කරන ශිල්පීය කුසලතාවයන් මම පෝෂණය කරගෙන ක්‍රමක්‍රමයෙන් මගේ ගමන මේ වන තෙක් අවුරුදු 26ක් විතර ඇවිල්ලා තියෙනවා. ඉදිරියටත් මම ජීවිතුන් අතර හිටියොත් තව 26ක් නේ ඉන්න බැරි වෙයි. අවුරුදු 10ක් 15ක් හරි ඉන්න බලාපොරොත්තු වෙනවා මේ ශ්‍රේෂ්ඨය ඇතුලේ. ඉතින් මම ඔබට අද කියන්න හදන්නේ මේ දේශනාවකට වඩා පුතේ දුවේ තමන්ගේ අරමුණ තමයි වැදගත් වෙන්නේ. තමන්ගේ අරමුණ කරා යනකොට බාධක ඉන්න පුළුවන්. බාධක හැල හැප්පිලි විවිධ ගැටලු එන්න පුළුවන්. මේ මටත් ලැබුණේ මල් අඳුරපු පළසක් නෙමෙයි. ගල් බොරළු වැට කඩළු තියෙන මාර්ගයක්. ඉතින් මම ඒ මාර්ගයේ ඔස්සේ ඒ වැට කඩළු බිඳගෙන තමයි මම මගේ ගමන ඉදිරියට යන්නේ. ඉතින් ඔබට මම කියන්න හදන්නේ මේ දුවේ පුතේ තමන්ගේ අරමුණු ඉටු කර ගන්න නම් තමන්ට එන බාධක ජය ගන්න. කිසි දෙයකට ගණන් ගන්න එපා. තමන්ගේ අරමුණක් තියාගන්න. නිශ්චිත අරමුණක් ඔස්සේ යන්න. එතකොට තමන්ට ළඟා කර ගන්න පුළුවන් ජයග්‍රහණය වැඩි ඈතක නැහැ. ඉතින් මමත් ඇත්තරම මෙතුමල්ලා අර මෙතුමාට සම්මාන ගන්නකොට දැනෙච්ච හැඟීම ඔබට දැනෙන්න ඇති ජානක මේ සම්මාන උත්සවයක අර වගේ ජාතික මට්ටමේ සම්මාන උත්සවයක නම කියනකොට ඇත්තටම අපේ හැඟ ඉදිරියටලා යනවා. මමත් යෞවන සම්මාන අවුරුදු 6ක් පිට ගත්තා ඔය වගේ. හොඳම අංග රචනා ශිල්පිය හැටියට. රාජ්‍ය සම්මාන අවුරුදු 3ක් ගත්තා. ඉතින් අපිට පළවෙනි දෙවෙනි තුන්වෙනි සම්මාන ටික ලැබෙනකොට අපිට ඔය වගේ දැනෙනවා. අපිත් මේ වගේ ලොකු අපේ නාට්‍යකරු අපිත් සමකාලීන මිහිරසිරි තිලකලා. එතකොට ඒ වගේ මේ අද ජනප්‍රිය මට්ටමේ ඉන්න ශිල්පීන් අපි සමකාලීන අය. ඉතින් මේ එතුමා ඒගොල්ලොත් එක්කම අපි මේ නාට්‍ය කලාවට පාදක. ඉතින් ඇත්තරම ඒ සතුට අපිට ලැබෙනවා. අපිට දැනෙනවා. දැන් මේ ජානක මහත්මයාට දීපු සම්මානය එයාගේ නැරේෂන් එක කියනකොට එතුමා එයාගේ කඳුළු පිරලා තිබුණා ඒ දුකට එන කඳුළු නෙවෙයි එයාගේ සතුටට එන කඳුළු. ඇත්තරම ඒ සතුට මම නම් හිතන්නේ මට ආයේ අපිට ජීවිතේට ලැබෙන්නේ නැහැ මේ වගේ සතුටක් තමන්ගේ පාසලෙන් ඇගීමකට ලක් වෙනවා කියන්නේ ජීවිතේ එක්වරක් ලැබෙන සම්මානය. ඉතින් ඒක ඊටාම වටිනවා දරුවනේ. ඔබට ඒ සම්මානය උදා කරගන්න පුළුවන් දවසක. ඔබටත් ඒ ජයග්‍රහණය ළඟා කරගන්න පුළුවන්. ඉතින් මම මේ කියන්න හදන්නේ දැන් අපිට මේ විවිධ කලාවන් පිළිබඳව කතා කරනකොට මේ දැන් සාංශික කතා කරා මේ ගීතය කොහොමද
රසවින්දනාත්මකව අපේ ජීවිතයට බද්ධ කරගන්න. සින්දු කියන්නේ මේ වචන පෙළක් විතරක් නෙමෙයි. ඒ වචනවල යටිඅරුතක් තියෙනවා. ව්‍යංගාර්ථයක් තියෙනවා. ඒ ව්‍යංගාර්ථ යටිඅරුත් උපමා උපමේය. ඒ වගේ දේවල් ඔස්සේ තමයි සදාකාලික පවතින ගීත අදටත් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපිට ඇහිච්ච ගීත පහුගිය කාලේ ගොඩාක් දේවල් තිබුණානේ. නේද? අනේ මගේ බෙම්බරියේ ඇයිද ඔයා ගියේ මට මැරෙන්න නම් හිතෙනවා දැන් මිනිවලේ දුවේ එක දේවල් තියෙනවා ඒ වගේ. කියන්නේ අගක් මුලක් ඔහි විලාප රැල්ලක් ආවා පහුගිය කාලේ. ඉතින් අපිට හරි කටෝරයි බස් වල දානවා බස් එකෙන් පයින්ට හිතනවා. ඉතින් අපිට පයින්න විදිහක් නැහැ යන්න ඕනේ ගමන යන්න බෑ. ඉතින් එහෙම ගීත කියලා જાතියක් ආව පහුගිය කාලේ. හැබැයි ඒව පවතින්නේ නැහැ. දැන් සාන්ත සර්ගේ ගීත සර්වකාලීන. එදත් අදත් හෙටත් ඒ ගීත පවතිනවා. ඉතින් අන්න එහෙම පවතින යමක් කරන්න පුළුවන් පිරිසක් මේ පාසලෙන් බිහි කරන්න ඕනේ. අනිවාර්යෙන් බිහි වෙනවා සර් මේ ඉදිරියේදී. ඈ ඔබ අද අරවත්යක් ගත්තනේ සර්ගේ ගීත. එතකොට ජානක මහත්මයාගේ ඒ පරිමිත ධෛර්යය. ඉතින් ඒ දේවල් ඔස්සේ Tamanට තමන්ගේ අරමුණු ඉටු කරගන්න පුළුවන්. තේරුණාද? ඊටාම දක්ෂ නැටුම් ශිල්පිනියක් ඉන්නවා මම දැක්කා. ඒ වගේම දක්ෂ නැටුම් ශිල්පිනියන් ශිල්පියෝ රංගන ශිල්පියෝ අභිරූපන ශිල්පියෝ හොඳ ගායකයෝ කොච්චර මිනිස්සුක් ඉන්නවද මේ පාසලේ. ඉතින් අපිට ලොකු ශක්තියක් නේද කිසිසේත්. ඉතින් මේ කිසිරසාගේම ගෝලෙක් තමයි අද සංජීව මුරුමුදලි කියලා කියන්නේ අද ජනප්‍රිය නළුවෙක්. ඉතින් එහෙම බිහි කරපු ගුරු මණ්ඩලයක් ඔබට ඉන්නවා. ඉතින් ඔබටත් බැරි වෙන එකක් නෑ. ඉතින් මේ දුප්පු දෙදෙන් ඔය මේ කවිය, ගීතය, කෙටි කතාව, නව කතාව, ඒ සාහිත්‍ය කියන ඒ කොටස අපේ ජීවිතය පෝෂණය කරනවා. අර කිව්වා වගේ සංවේදී මිනිහෙක් බවට පත් කරනවා. තේරුණා? දැන් ඉස්සර ජන කවියෝ කියලා තියෙනවා. දැන් අපිට අපි දෙයක් ළඟා කරගන්න උත්සාහ කරනකොට අපිට ඒක ලැබෙන්නේ නැත්තම් ප්‍රතික්ෂේප වෙනවනම් ඒක ළඟා කරගන්න සරලම උදාහරණයක් කියනවා. ආදරය වගේ දෙයක් නේද? ආදරය වගේ දෙයක් ළඟා කරගන්න ඕන නම් අපිට ඉල්ලනකොට වෙන වෙන උපක්‍රම පාවිච්චි කරනවා නේද? ඒකට තමයි දැන් ඔය කවිය කියන එක විහිළුනේ. වචන 4කට විතර පුළුවන් ලොකු අර්ථයක් ලබා දෙන්න. දැන් ඔය මේ ප්‍රේමයේ ආයදිනවා එක්කෙනෙක් මේ තරුණියකින් එයාගෙන් අහනවා ප්‍රේමයට කැමතිද ප්‍රතික්ෂේප වෙනවා. හැබැයි එක අවස්ථාවක එයා කවියකින් මෙන්න මේ විදිහට කියනවා. කෝලේ සුවය මන බඳිනා තනක හිඳ ආලේ රසය මෝරයි දිවි දෙවැනි කොට පැහේ තුම් සිතම සියොලඟ කැමැත්තට වාහේ වෙන්නේ කවදද සුදු මැණිකේ මට. ඉතින් ඒ සුදු මැණිකකින් ප්‍රේමයේ ඉල්ලපු විදිය අද කොහොමද ඉල්ලන්නේ කට්ටිය? SMS එකක් ගන්නවා. මැසේජ් WhatsApp එකට යනවා. hi I love you. thank you කියලා දාන්නේ. ඉතින් එහෙම තමයි දැන් අද ප්‍රේමය. හැබැයි අර කෙටි පණිවිඩනේ ඔබට කියන්නේ. හැබැයි ඒ ප්‍රේමය කෙටි. පාසල් ප්‍රේමයේදී හංගන්න දෙයක් නෑ නේ විදුහල්පතිතුමා ඔබයි නේද? ඉතින් ඒවා මේ නීත්‍යානුකූලව නෙවෙයි, නීත්‍යානුකූල නොවන දේවල්. නමුත් අපේ ඉස්කෝලවලත් ඕවා වෙනවා. ඊටාම කෙටි. කෙටියෙන් ආදරය ආයදිනවා. කෙටියෙන් පිළිතුරු දෙනවා. ආදරය කෙටි. සතියයි 2යි දවසයි 2යි. ඊට පස්සේ ප්‍රේමයෙන් පරාජිත ප්‍රේමවන්තියෝ බ්ලේඩ් එක අරගෙන 100ක් විතර අතේ ඇඳ ගන්න මේ බ්ලේඩ් එක. අපේ ළමයි කරන දේවල්. ඒ වේදනාව පිට කරනවා. හරි. දැන් මොකද උඹ අත කපාගෙන ඉන්නේ කියලා අපි මං ඇහුවා කොල්ලෙක්ගෙන්. මොකද උඹ අතක ලියලා නැල්ලුල් ලියනකොට කැපුවද අත? නෑ සර්. ප්‍රේමයේ වේදනාව සර් මේ. ප්‍රේමයේ වේදනාව. දැන් හරිද එතකොට සුව වෙනවද? දැන් හරි සර්. දැන් තුවාලේ හොඳයි. තුවාලේ හොඳයි සර්. ප්‍රේමයේ වේදනාවත් හොඳයි සර්. දැන්
බැච් එක තියනවා ජීවිත කාලෙටම මතක තියෙන්නේ. මැල්ලුන් ලියලා වගේ. ඉතින් ඕන් ඔහම තාරුණ්‍යයක් අද තියෙන්නේ සර්. ඉතින් අපි හැංගීම් පිට කරන්නේ හරි ආවේගශීලීව. ලේවල. නේ තමන්ගේ ජීවිතයට හානි කරගෙන. ඉතින් ඔය වගේ තරුණ ජීවිත කොච්චර විනාශ වෙලා තියෙනවද? ඉතින් එදා කවියා අර විදිහට තමයි මේ ප්‍රේමය අයද සිටියේ. ඉතින් ඒකට සමහර විට සුන්දර උත්තරයක් ලැබෙන්නේ. තව අවස්ථාවක ඔය කවියා කියනවා දැන් ඔය වහින වෙලාවට ඕකාල ගාලානිපාත වරුසාවක් ඇති වෙන වෙලාවට අපිට විවිධ හැඟීම් පහළ වෙනවනේ. තනියෙන් ඉන්න වෙලාවට. ඉතින් ඒක තරුණේ අම්බලමකට වෙලා ඉන්නවා දැන් බලාගෙන කල්පනා කර දැන් වැස්ස පහයන්නෙත් නැහැ. මේ කවුරුත් නැහැ. දඩම් බඩම් ගල ගොරවනවා. ටික වෙලාවකින් තරුණියක් යනවා වැස්ස තෙමි. මෙහෙම තෙමි දුවනවා. වැස්ස තෙමි දුවනවා. දුවනකොට තරුණිය අහනවා ඒ තරුණිය දිහා බලලා අල්ලාගෙන නෙරියතකින් කිම්ද නගෝ වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ සමියෙක් නැති ගමන් තනි මඟ කිම්ද නගෝ අම්බලමේ නැවති හිඳ යමුද නගෝ කියලා කියනවා. ඇත්තටම තනියට ඉන්නව නෙමෙයි නේද? දැන් තරුණ කාන්තාවක් තනි පංගලම යනවා වැස්ස දෙවිතින්. තරුණ ගොල්ලේ ඈ අම්බලමට වෙලා බලන් ඉන්නවා. එතකොට අම්බලමේ නැවතුනාට නිර්පද්දිත වෙන්න පුළුවන් නේද? ආදිස්සිය නැවතුනොත් එහෙම. බෑ. තනියෙන් ඉන්න වෙලාවක හොඳ නෑනේ ගින්දරයි පුරුණුයි ලං කරන්න. පුෂ්කල ඇවිල්ලා. ඉතින් ඒකින්ද තරුණියට තේරෙනවා ඒක. තරුණිය ඊටාම බුද්ධිමත්. තේරුණාද? තරුණිය ඊටාම බුද්ධිමත්. එයා කියනවා ලස්සනට ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා මෙන්න මෙහෙම. අල්ලාගෙන නෙරිය මඩ තෙවරෙන හින්දා වසාගෙන දෙතන බිලිඳුගේ කිරිසින්දා බාල මස්සිනා පසුසෙන් එන හින්දා යන්නන් අයන්ගී ගම රට දුර හින්දා ඔහොම කියලා තරුණියගේ බේරකට යනවා. හැබැයි කොල්ල බ්ලේඩ් එකකින් කපා ගත්තද? නෑ. බෙල්ල කපා ගන්න දෙන්නේ නැති. හැබැයි එහෙම දෙයක් උන්නේ නෑ. එතන තරුණියට හානියක් උනේත් නෑ. තරුණියට හානියක් උනේත් නෑ. සුන්දර විදියට ඉල්ලීමක් කරා. සුන්දර විදියට ප්‍රතික්ෂේප වීමක් වුණා. ඉතින් කොහොම තමයි කලාව සාහිත්‍යයේ කවිය තුලින් පරිපූර්ණ මිනිස්සු බිහි කරන්නේ. සුන්දර මිනිස්සු බිහි කරන්නේ. ඉතින් ඒ වගේ ඓතිහාසික කතාබුවක් දෙකක් ඇසුරින් ලස්සන ගීතයක් නිර්මාණය කරා වසන්ත බණ්ඩාර දුක්ගන්නාර ආලය. ඉදිරියට සරච්චන්ද්‍ර මහත්තයා 1956 නිර්මාණය කරා මනමේ නාට්‍ය කියලා චුල්ල ධනුග්‍රහ ජාතකයේ ඇසුරින් ලස්සන ප්‍රේම කතාවක්. ප්‍රේමය තමයි ඒකේ ප්‍රධාන තේමාව වුනේ. ඊට පස්සේ නිර්මාණය කරා ඉදිරියට සරච්චන්ද්‍ර මහත්මයාම සිංහබාහු කියලා නාට්‍යයක්. ඒකේ ප්‍රේමය තමයි ප්‍රධාන තේමාව වුණේ. හැබැයි මේ දෙකේම ප්‍රේමය වුණාට මනමේ නාට්‍යයේ උනේ යවෝනේ තාරුණ්‍යයේ පවතින ප්‍රේමය. හැබැයි සිංහබාහු නාට්‍යයේ ප්‍රේමය උනේ දාරක ප්‍රේමය. ඒ හැම එකක්ම ප්‍රේමය කියන වචනය ඇතුලේ ලස්සනට ගැබ් වෙලා තිබ්බා. ඉතින් මේ නාට්‍ය අතරතුර මනමේ කුමාරයා සහ කුමාරිය යනවා කැලේ මැද්දෙන්. එයාලගේ අලුත් ජීවිතේ පටන් ගන්නවා. එතකොට මේ වනාන්තරයේ සිරියාව දකින්නකොට මනමේ කුමාරයාට ඉබේටම කියවෙනවා මෙන්න මෙහෙම. වසන්ත ශ්‍රීයන් අලංකාර වූ මගුල් මඩුවකට බඳු වනාන්තරයේ සෝභාව නර්මමින් යන විට ගමන් විඩාව ඉබේම මග හැරේ සුදුර වනරජිනද උත්සව විලාසෙන් එක්විසුරු පාන්නේ අප දෙදෙනාගේ විවාහය සදා සතුටු වන්නාසේය. ඔන්න වනාන්තරයේ පවා අපේ විවාහයට ආශිර්වාද කරනවා කියලා එයා වටපිටාව පෙන්නලා කියනවා.
අර සිංහබාහු නාට්‍යයේ ධාරක ප්‍රේමය ඇති වෙන අවස්ථාවක් තියෙනවා. සිංහයා එනවා ගුහාවට. එනකොට ගල්ලෙන ඇරලා දොර කඩලා දාලා සිංහබාහු කුමාරයයි සිංහ සීවලි සිංහවල්ලි සියල්ලෝම ඉක්නික්ම ගිහිල්ලා. සිංහයාට දුක සහ ආවේගය සියල්ල නැති වෙනවා. ඊට පස්සේ සිංහයා කියනවා ගල්ලෙන පිටලා ලෙන්දොර ඇරලා සිංහබා එතකොට අපිට දරුවෙක් අපේ ගෙදරින් පිට වෙලා ගියාට පස්සේ අපිට ඇති වෙන හැඟීම් නේද? ඒක අධිකරෙන් අධිකර සරච්චරණ මහත්තයා ඉතාම ලස්සනට ඒ ගීතය තුලින් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ ගීත නාට්‍ය දෙකම සම්මිශ්‍රණය කරලා වසන්ත බණ්ඩාර දුග්ගන්නාරාල මහත්මයා නිර්මාණය කරලා තියෙනවා. මෙන්න මේ ගීතය. පොඩක් අහන්න. අහපුවාම Tamanට දැනෙයි මොකද්ද මේ ගීතයේ තියෙන අරුත කියලා. රංග භූමියේ පෙම්බැඳ සිංහ සීවලි නුඹ මන්දලෙන් පිට වෙලා ගියේ මම සිංහයාට බයයි නංගියේ මම සිංහයාට බයයි නංගියේ රජ සමගින් අවසන මනමේ කුමරිට රැවටුන වැටි රජ සමගින් අවසන මනමේ කුමරිට රැවටුන මනමේ කුමරා මමයි නංගියේ ධනුතර උනාට ඉහත සංදියේ ධනුතර උනාට ඉහත සංදියේ සිංහයාට බයයි නංගියේ මම සිංහයාට බයයි නංගියේ සිංහඳ රංග භූමියේ පෙම්බැඳ සිංහ සීවලි නුඹ මන්දලෙන් පිට වෙලා ගියේ සිංහයාට බයයි නංගියේ මම සිංහයාට බයයි නංගියේ කඩු මුට දැයි ප්‍රේමට වෙඬරු සදිසි උණු වෙන සිතු විසු දුනු කඩු මුට දැයි ප්‍රේමට වෙඬරු සදිසි උණු වෙන සිතු විසු තිරය නෑ කරන වංගියේ අසිපතගෙන නුඹ කොහි සැඟවුනිදෝ අසිපතගෙන නුඹ කොහි සැඟවුනිදෝ සිංහයාට බයයි නංගියේ මම සිංහයාට බයයි නංගියේ පින් මන්ද රංග භූමියේ පෙම්බැඳ සිංහ සීවලි නුඹ මන්දලෙන් පිට වෙලා සිංහයාට බයයි නංගියේ මම සිංහයාට බයයි නංගියේ මම සිංහයාට බයයි නංගියේ සිංහයාට
බයයි නංගියේ. ඉතින් බලන්න මේ ගීත දැන් ওই ගීතේ නිර්මාණය වෙලා මම හිතන්නේ අවුරුදු 30කටත් වැඩි. හැබැයි අදටත් මේ ගීත අපේ කන් වල අපේ මනසේ පැල්පදියම් වෙලා නේද? ඉතින් අපිට දැන් අවුරුදු 2කට විතර කලින් ඇහිච්ච ගීත මතකද? අවුරුදු 2කට කලින් ඇහිච්ච ගීත මතකද? මාස 6කට කලින් ඇහිච්ච ගීත මතකද? මතක නැහැ. නේද? ඉතින් ගීතයක් රචනා කරනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ වචන ටික ඒ විනාඩි 3 මිනිසුන්ගේ හිතේ සදාකාලිකවම මතකේල දෙනවා. ඉතින් මට පුංචි ඉල්ලීමක් කරා මේ ඉස්තිරි සර් මොනවාරි ඩ්‍රාමයක් එකකුත් කරන්න සර් බුදුන් නම් මේ කියලා කිව්වා. ඉතින් ලොකු වෙලාවක් ගන්නෙ නෑ. මම යාම් කෙටියෙන් මම ඉවර කරන්නම්. ඉතින් ඔන්න තාත්තා කෙනෙකුගේ පුතුගේ හිටියා එක දවසක්. අපිට පුතා කියන එකක් අහන්නේ හරිම නොසන්ඩාලයක්. ඉස්කෝලේ යන්නවා කියලා යනවා. හැබැයි ඉස්කෝලේ නෙමෙයි යන්නේ කොල්ලා වෙන වෙන දේවල් කරන්න යන්නේ. උගස් ගෙඩි කඩන්න, මාළු අල්ලන්න වගේ දේවල් වලට යනවා. ඉතින් මේක ආරංචි වුණා තාත්තට. ටීචර් කතා කරලා කියනවා. කොල්ලා අල්ලගන්න බලාගෙන ඉන්නවා තාත්තා ගෙදරට වෙලා ඉස්කෝලේ ඇරලා එන්නකම්. වෙන්න මෙහෙමයි මේ සිද්ධිය වුනේ. අද කොල්ලා ඉස්කෝලේ යනවා කියලා ගිහිල්ලා ඔක පාටි බැලලා නෑ. අද හොඳ පාඩමක් උගන්වනවා මේක ගෙදර ආපුවාම. අම්මා බහම ගහනවා මං ඕකව. වෙන්නද පොඩ්ඩක් පත්තරේ බල ඉන්නවා ඉස්තියක් නොදන්න ගන්න. නැවකුත් පෙරවිලා තියෙන්නේ. අප්පා නෑ අකුරුත් පෙරවිලා නේද? අනිත් පැත්ත අරලා හරි. මේ තියෙන්නේ 6ක් බේරේ 5ක් බේරේ මොකක්ද යකෝ ඒ කටුපේ 6ක් බේරේ 5ක් බේරේ 6 දෙනෙකු රැගත් වෑන් රථයක් බේරේ බවට වැටි 5 දෙනෙකු බේරේ. ඒක මිසක් හරිය. මම බැලුවා එනවා කොල්ලා එනවා බලමු. තාත්ති පුතා ආවද? ආවා. ඇත්තද? එන්න පුතා මා පුතා එන්න. ඇයි? එන්නකො මලම වාට්ටුට ඉඳ ගන්නවා. අයියප්පා. ඉඳගෙන ඉඳුවම්. වචක් අප්පා. මොකද කිව්වේ? හරි. අද උඹ කොහෙද ගියේ? ඉක්කාලේ ගියා. ඉස්කෝලේ ගියාද මම ඉස්කෝලේ ගියා. හරි කීයටද ඉස්කෝලේට ගියේ? එකමාර වෙනකොට යන්න යාගත්ත තාත්ති. ඇත්තද? හරි. දැන් එතකොට උඹ ගෙදරින් ගියේ කීයටද? 6:00ට. හරි. එතකොට පුතේ ඉස්කෝලේ පටන් ගන්න කීයටද? 7:00ට. 7:00ට. හරි. එතකොට ඉස්කෝලේ ඇරෙන්නේ කීයටද? 1:00ට. හරි. දැන් ඔබ ඉස්කෝලේට ගියේ කීයටද? 1:00ට. හරි. එතකොට පුතේ දැන් ඔබ 6:00ට ගියා නේද? 6:00ට ගෙදරින් ගිහිල්ලා 1:00 වෙනකන් ඔබ කොහෙද ගියේ? ඉක්කාලේ ගියා. යන්නේ අකොමුටම ගන්න. දැන් මං අහන්නේ කොල්ලෝ දැන් ඔබ ගෙදරින් ගියේ කීයටද? 6:00ට. ඉස්කෝලේ පටන් ගන්න කීයටද? 7:00ට. ඉස්කෝලේ ඉවර වෙන්නේ කීයටද? 1:00ට. යකෝ කොළ බූරු පුතේ 6:00 නම් 1:00ට කොහෙද ගියේ? ඉක්කාලේ ගියා. යම්මේ මේක හැම ගහන්න වටිනවනේ. මගේ පුතේ උඹ ගෙදරින් ගියේ කීයටද? 6:00ට. ඉස්කෝලේ පටන් ගන්න කීයටද? 7:00ට. එතකොට ඉස්කෝලේ ආරෙන්නේ කීයටද? 1:00ට. යකෝ බල බූරුවෝ 6:00ට ගියේ කා 1:00ට කොහෙද ගියේ? ඉක්කාලේ ගියා. හරි. මේකෙන් වැඩක් නැහැ. දැන් හරි. දැන් උඹ පන්ති යනවා ඉස්කෝලේ යනවා කියලා උඹ මගේ සල්ලිත් අරගෙන යනවනේ. මම මේ අහන පොඩි ප්‍රශ්න ටිකක්. වචක් අප්පා. වදයක් දෙනවා. හරි. ගණිතයේ ප්‍රශ්නයක් අහනවා මම මහලුකු ගණන්කාරය නම් දීපන් උත්තර හරි 100යි එකතු වුණාම කීයද? 102යි. ඕම් බලහල්ලා උත්තර මං අහන්නේ කොල්ලෝ 100යි එකට එකතු වුණාම කීයද? එතකොට 103 දෙනයි. අනේ අම්මේ අපෝ නෑ ගණිතේ එපා මම සිංහල ප්‍රශ්නයක් අහනවා සිංහල ප්‍රශ්නයක් අහනවා උත්තර දෙන්න ඕනේ හරි පුතේ මම කියන වචනයෙන් පටන් ගන්න සෑම වාක්‍යයක්ම අවසන් වෙන්නේ මේ අකුරේ. තේරුණාද? හරි. පුතා බලන්න මම කියන වචනයෙන් පටන් අරගෙන මේ අකුරෙන් අවසන් වෙන වාක්‍යයක් කියන්න බලන්න. මම කැමතිම ජොබ් එක නාට්ටාමි.
ඕම් බලහල්ල. හරි. මම කියන එක පැත්තක දාමු. පැත්තක දාමු. අපි කියන වචනයෙන් පටන් ගන්න සෑම වාක්‍යයක්ම පුතේ අවසන් වෙන්නේ මු අකුරෙන්. මොකද මොන අකුරෙන්ද? මු අකුරෙන්. හරියට හරි. එහෙනම් පුතා කියන්න බලන්න. අපි කියන වචනයෙන් පටන් අරගෙන මු අකුරෙන් අවසන් වෙන වාක්‍යයක් කියන්න බලන්න. අපි වල පල්ලක දැම්ම වලව හාමු. නෑ ඒකත් එපා. හරි. දැන් පුතේ මම උඹෙන් හොඳ ප්‍රශ්නයක් අහනවා මේක. ඊටාම අවධානයෙන් අහගෙන ඉන්න ඕන ප්‍රශ්නයක්. හරි. මෙන්න මේකට උත්තර දීපන් බලන්න. උදේට කකුල් හතරෙන් යන උදේට මොකෙන්ද යන්නේ? කකුල් හතරෙන්. හරියට හරි. උදේට කකුල් හතරෙන් යන, දවල්ට කකුල් දෙකෙන් යන, හවසට කකුල් තුනෙන් යන, රැට කකුල් හතරෙන් යන සතා මොකද්ද? දීපන් උත්තර. මොකද යහන දාති? යහගෙන ඉන්නේ ඉතින් ඕකනේ කියන්නේ. උදේට කකුල් හතරෙන් යන, උදේට කකුල් හතරෙන් යන, දවල්ට කකුල් දෙකෙන් යන, දවල්ට කකුල් දෙකෙන් යන, හවසට කකුල් තුනෙන් යන, හවසට කකුල් තුනෙන් යන, රැට කකුල් හතරෙන් යන සතා මොකද්ද? දීපන් උත්තර. තාත්තා. ඕම් බලහල්ල උත්තර. මොකද? තාත්තා. දැන් මං වෙන්නේ කොහමද? තාත්තා තමයි. හරි මං වෙන්නේ කොහමද කියපන්. තාත්තා තමයි උදේට කරත් කැඩෙන්න ගහලා හතර ගාතින් යනවා. දවල්ට යන්තම් බඩු බහිනකොට ඉවත්තම් කරගෙන කකුල් දෙකෙන් යනවා. හවසට ආයෙ කරත් කැඩෙන්න ගහලා කකුල් තුනෙන් එනවා. හතර ගාත දාලා වැටෙනවා. තාත්තා තමයි තාත්තා. යකෝ මම නෙමෙයි බල මිනිහා. මිනිහා ඔබ තමයි මිනිහා. යකෝ උත්තරේ මිනිහා. මිනිහා ඔබ තමයි මිනිහා. බලන්න. ඔන්න ඔය තාත්තගේ පුතාගේ කතාව අවසන් වුණා. හොඳයිද? හරි. ඉතින් ඒ හිතුවක්කාර ගොල්ලයි තාත්තේ වගේ වෙන්නේ නැතුව නේද? පොත දරුදු දැරියෝ ටිකක් බිහි වෙන්න ඕනේ මේ පාසලේ. ඉතින් අපි ලස්සන නාටක ගීතයක් ගායනා කරලා මේ වැඩසටහන අවසන් කරනවා. මොකද දැන් ඇනුන් යනවා පේනවා නේද? ගොඩක් වෙලා හිටියා. ඉතින් මේ ගීතය අපේ නිස්සංග දින්දෙනේ මහත්මයා සියදුව පිටිපන වගේ පළාත්වල පරිශ්‍රණයක් කරලා 1992 හොයා ගන්නවා ජොහානා කියන නාටකම. මේ ජොහානා කියන නාටකම එනවා ලස්සන ගීතයක්. ඒ පරිශ්‍රණ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ගීතය ප්‍රේක්ෂක ජනතාව හඳුනාගත්තේ. මේක සෙන්පතියාගේ ගීතය හැටියට තමයි නම් කරලා තියෙන්නේ. හරි අපි ඒක අහලා බලමු. අපි මේ ගීතෙන් පස්සේ අවසන් කරමු. හරි ඉතින් පොඩි කාක්ෂණ. ඉතින් මේ නාටකම කියන්නේ ඒ වගේ ලස්සන මේ නාට්‍ය කලාවේ හමු වෙන එක සංදිස්ථානයක් නේද? ගැමි නාටක වලින් පස්සේ, කෝලම් නාටක වලින් පස්සේ, සොකරි නාටක වලින් පස්සේ නාටකම් කියන සම්ප්‍රදායක් අපේ නාට්‍ය කලාවේ ගොඩනැගෙනවා. එතකොට දක්ෂිණ ಭಾರತೀಯ කර්ණාටක සංගීතය මුසු කරගෙන එතකොට මද්දලේ සහ හොරණෑව කියන සංගීත භාණ්ඩ භාවිතා කරගෙන මේ නාටකම ඉතාම ජනප්‍රිය මට්ටමට ලංකාවේ මේ ආරම්භ වෙනවා. ඉතින් නාටකපුඩේ ගහමු ඔක්කොම. උත්තම වල්ලෝව පතලා එංගලන්ත නමින් යුතු විපුලා තුංග සිරිල් වැන්නු සගලා දේශ ලන්ඩන් පුරවර නිමලා උත්තම වල්ලෝව පතලා එංගලන්ත නමින් යුතු විපුලා තුංග වැන්නු සකලා දේශ ලන්ඩන් පුරවර නිමලා
රජ සේවනේ නීති ගම්බීර ලන්නේරුපුන් ආවත් යුද සුන්කර ඉන්නේ රජ සේවනේ නීති ගම්බීර ලන්නේරුපුන් ආවත් යුද සුන්කර එන්න විකුම් මගේ තෙද දීර්ගේ සිතුනගේ පන්නාමිකු පන්නා යන වෙන්න කෙසරින්දු දුන්නා කරලන්න බලපෙන්න අද තීඳු පන්නාමිකු පන්නා යන වෙන්න කෙසරින්දු දුන්නා කරලන්න බලපෙන්න අද තීඳු උත්තරමවන් ලෝභ පතලා එංගලන්ත නමින් යුතු විපුලා තුංග සිරින් රැඳු සකලා දේශේ ලන්ඩන් පුරවර නිමලා ගත්තකගෙන් පාර සත්වන සන්නට දුෂ්ට දනන් සෑම භංග කරන්නට ගත්තකගෙන් පාර සත්වන සන්නට දුෂ්ට දනන් සෑම භංග කරන්නට පෙන්න විකුම්ගේ තෙද දීර්ගේ සිතුනගේ පන්නාමිකු කෙසරින්දු දුන්නා කරලන්න බලපෙන්න අද තීඳු පන්නාමිකු පන්නා යනවන්න කෙසරින්දු දුන්නා කරලන්න බලපෙන්න අද තීඳු උත්තරමවන් ලෝභ පතලා එංගලන්ත නමින් යුතු විපුලා තුංග සිරින් රැඳු සකලා දේශේ ලන්ඩන් පුරවර නිමලා උත්තරමවන් ලෝභ පතලා එංගලන්ත නමින් යුතු විපුලා තුංග සිරින් රැඳු සකලා දේශේ ලන්ඩන් පුරවර නිමලා බොහොම ස්තුතියි ආචාර්ය මණ්ඩලය හැමෝටම අපේ හේවාහැට ජාතික පාසලේ ඔබ හැමෝටම ගොඩක් ස්තුතියි සුබ අනාගතයක් ඔබගේ හැකියාව දිනෙන් දින වර්ධනය වේවා ඔබට ජයෙන් ජයෙන් වේවා බොහොම ස්තුතියි